යොහන්තුමාගේ සුවිශේෂී 13 වන පරිච්ඡේදයේ 31 වන වගන්තියේ සිට 35 වන වගන්තිය දක්වා අලුත් ආඥාව. ජුදාස් පිටතට ගිය කල ජේසුස් වහන්සේ කතා කොට දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. එතුමාණන් තුළින් දෙවියන් වහන්සේද මහිමයට පැමිණිසේක් නම් දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහුද මහිමයට පමුණුවන සේක. එය වහාම කරන සේක. දරුවනි, මා ඔබ සමග සිටින්නේ තව ටික වෙලාවක් පමණි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි. මා යන තැනට ඔබට පැමිණිය නොහැකිය. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නම් එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගති වදාළසේක. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.